ආයුබෝවන් සුබ දවසක් ඔබට රැකෑල්ගේ YouTube channel එකට ඔයගොල්ලන්ටත් සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් මම තවත් විස්තරයක් අරගෙන තමයි එන්නේ. හැබැයි මේක job vacancy එකක් නන් නෙවෙයි. මේක scholarship එකක් ගැන. ඇත්තටම ශ්‍රී ලංකා විදේශ සේවා නියෝජිත කාර්යාංශය මගින් තමයි මේක නිකුත් කරන්නේ. එයාලා යටතේ තමයි එයාලගේ වෙබ්සයිට් එකේ මේ ගැන විස්තර දක්වලා තියෙනවා. අ, අපි බලමු. එයාලගේ වෙබ්සයිට් එකට ගියාම මෙතන calling for applications for scholarship to children of migrant workers. ඒ කියන්නේ පිටරට විදේශ සේවාවල නියුක්තව සිටින ඒ අපේ ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන්ට ඔවුන්ගේ ළමයින්ට තමයි මේ ශිෂ්‍යත්වය ලබලා දෙන්නේ. අපි බලමු මෙතන ගිහිල්ලා මොනවද තියෙන විස්තර කියලා. ම්ම්, මම කලින් කවගේ scholarships for children of migrant workers අපි මේක ක්ලික් කරමු. එතකොට මෙතන ආයුධම් පත තියෙනවා. මෙතන උපදෙස් තියෙනවා. first of all අපි බලමු මොනවද උපදෙස් කියලා. ඉතින් උපදෙස් යටතේ ගියාම විදේශ කටයුතු විදේශ සේවා හා සංචාරක අමාත්‍යාංශය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලියාපදිංචිව විදේශ සේවාවන්හි විදේශ රැකියාවන්හි නිරතව සිටි ශ්‍රමිකයන්ගේ දූ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්වයක් ප්‍රදානය කරනවා. ඒක 2025 අවුරුද්ද ඒ අදාළ වැඩපිළිවෙල ගැන තමයි මෙතන සඳහන් වෙන්නේ. ඉතින් 5 වසර ශිෂ්‍යත්වය ගත්තාම අදාළ අයදුම්කරුවන්ගේ මව හෝ පියා 2019 සැප්තැම්බර් 15 වෙනිදා ඉඳලා 2024 සැප්තැම්බර් 15 දින දක්වා අතර කාලය තුර කාර්යාංශයේ ලියාපදිංචි වෙලා ඉඳලා විදේශගතව රැකියාවක නිරතව සිටින්න ඕනි. 2024 පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ දිස්ත්‍රික් කඩයිම් ලකුණු ලබාගෙන සමත් වෙලා තියෙන්න ඕනි. ඉතින් අත්‍යවශ්‍ය ලේඛන අප්ලෝඩ් කරන්න ඕනි. මෙතන එතරදී උපැන්න සහතිකය අයදුම්කරුගේ උපැන්න සහතිකයේ මුල් පිටපත විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරු 5 වසර ශිෂ්‍යත්ව විභාග සහතිකයේ මුල් පිටපත විදේශගත මව හෝ පියාගේ විදේශ ගමන් බලපත්‍රයේ ඡායාරූපය. එතකොට ඊට පස්සේ සැලකිය යුතුයි කියලා සඳහන් වෙනවා. අයදුම්කරුගේ උපැන්න සහතිකයේ මුල් පිටපත හා දරුවා ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිතුමා හෝ සාමදාන විනිශ්චයකාරයෙකු විසින් සඳහන් කරපු විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලැබූ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ සහතිකයේ පිටපත පහත සඳහන් කරලා තියෙන ලියාපදිංචි ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන ලෙසත් එම ලිපි ලේඛනවල දකුණුපස ඉහළ කෙළවරේ ආයුධම් පත්‍රය සම්පූර්ණ කිරීමෙන් පසු ඔබට ලැබෙන යොමු අංකය සඳහන් කරලා එවන්න කියලත් සඳහන් වෙනවා. දැන් මේ කතාවනේ 5 වසර ශිෂ්‍යත්වයනේ. එතකොට අපොස සාමාන්‍ය පෙළ විභාගය ගත්තාම ඒකට අදාළ ශිෂ්‍යත්වය අදාළ අයදුම්කරුගේ මව හෝ පියා 2019 5වෙනි මාසේ 6 ඉඳලා 2024 5වෙනි මාසේ 6 දින දක්වා අතර කාලය තුල කාර්යාංශයේ ලියාපදිංචි වෙලා විදේශගතව රැකියාවක නිරත වෙන්න ඕනේ. මේ හැමෝම විදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙතන ඒකේ රෙජිස්ටර් වෙලා ඒ යටතේ විදේශගතව රැකියාවක් කරන අයට තමයි මේ අවස්ථාව ලැබෙන්නේ. ඊට පස්සේ මෙතන 2023 කියන්නේ 24 වර්ෂයට අදාළ සාමාන්‍ය පෙළ විභාගයේ අවම වශයෙන් ගණිතය විෂය ඇතුළුව විෂයන් 6කින් සමත් වෙලා ඉන් විෂයන් 3ක් සඳහා සම්මාන සාමාර්ථ සහිතව අපොස උසස් පෙළ විභාගය හදාරමින් සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙන්න ඕනි කියලා කියනවා. උඩුගත කළ යුතුයි මෙතන අප්ලෝඩ් කරන්න ඕනි ලේඛන මොනවාද කියලාත් මෙතන සඳහන් වෙනවා. ඊට පස්සේ උසස් පෙළ විභාගය ගත්තාම 2019 පළවෙනි මාසේ 4 වෙනිදා ඉඳලා 2024 පළවෙනි මාසේ 4 වෙනිදා දක්වා කාලය තුල කාර්යාංශය ලියාපදිංචි වෙලා විදේශගත වෙලා රැකියාවක නිරත වෙන අයගේ දරුවන්ට තමයි මේක ලැබෙන්නේ. මෙතනදී උසස් පෙළ සමත් වෙලා 2023-24 වර්ෂයට අදාළ අපොස උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් පිළිගත් රජයේ හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයක පූර්ණ කාලීන උපාධි පාඨමාලාවක් හෝ අපොස උසස් පෙළ සමත්ව ජාතික කාර්මික විද්‍යාලයක හෝ වෙනත් රජයේ අධ්‍යාපන ආයතනයක අවුරුදු 2කට වැඩි ඩිප්ලෝමා පාඨමාලාවක් අධ්‍යාපනය හදාරමින් ඉන්න දරුවෙක්ට තමයි මේක ලැබෙන්නේ. මෙතනත් අවශ්‍ය ලිපි ලේඛන මොනවද කියලා තියෙනවා. ඊට පස්සේ එකම කාණ්ඩයේ ශිෂ්‍යත්වයක් සඳහා අයදුම් කරන්න පුළුවන් එක් වරක් පමණි. ඒකත් කියනවා. ආයුධම්පත් බාර ගන්න අවසාන දින 2025 9යි 15 කියන්නේ සැප්තැම්බර් 15 තමයි ආයුධම්පත් බාර ගන්න අවසාන දිනය.
ඉතින් මෙතන ලිපිනය සඳහන් වෙනවා, වැඩිදුර විස්තර දැනගන්න අවශ්‍ය දුරකථන සඳහන් වෙනවා. දෙමළ භාෂාවෙන් වගේම ඉංග්‍රීසි භාෂාවෙනුත් මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක ඔයගොල්ලන්ට කියවන්න පුළුවන්. ඊට අපි ආයේ මෙතෙන්ට ගිහලා අයදුම් පත ක්ලික් කරලා බලමු. එතනත් අයදුම් පත්‍රය තියෙනවා. ඔයාට පුළුවන් අයදුම් පත්‍රය මේකේ අදාළ විස්තර ඇතුළත් කරලා පුරවන්න. ඉතින් අපි මේ කතා කරේ විදේශගතව රැකියාවල නියුක්ත වෙලා ඉන්න අම්මල තාත්තලාගේ දරුවන්ට ලබලා දෙන ශිෂ්‍යත්වයක් පිළිබඳ විස්තර පහවසර O-level සහ A-level මේ අංශ තුනටම ශිෂ්‍යත්ව හිමි වෙනවා. ඉතින් මේක වැදගත් වෙයි කියලා හිතුණා මට ඕගොල්ලන්ට මේක ඉදිරිපත් කරන එක. මොකද දන්න කෙනෙක් ඉන්නනම් මේ වගේ එන්වයරන්මන්ට් එකක් තියෙන යාළුව දැනුවත් කරන්න. ඒත් එක්කම තවත් රැකියාව අවස්ථා ගැන දැනගන්න රැකියාවගේ අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.